කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වරකාපොළ වාරියගොඩ ප්‍රදේශයේදී යුද හමුදාවට අයත් කැබ් රථයක් සහ යතුරුපැදියක් එකිනෙකට ගැටීමෙන් සිදු වූ රියානුතුරකින් 17 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් යතුරුපැදිය පැදූ තරුණයා බරපතල තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති බව වරකාපොළ පොලිසිය සඳහන් කරනවා. මෙලෙස මියගොස් ඇත්තේ අලව්ව තල්ගස්යායේ පදිංචි ඉසාරා දේවින්දි නැමැති සිසුවියක්. ඇය තුම්මුල්ල විද්‍යාලයේ 12 වෙනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබමින් සිට තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ තිදෙනෙකු ගමන් කර ඇති අතර එහි මැද ගමන් කළ මෙම සිසුවිය අනතුරින් මරණයට පත්ව ඇති බව තමයි වාර්තා වන්නේ. අලව්ව සිට වරකාපොළ දෙසට ධාවන යුද හමුදා කැබ් රථය වරකාපොළ සිට අලව්ව දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදු වී තිබෙනවා. කැබ් රථයේ පැදූ යුද හමුදා ලාන්ස් කොර්පරල්වරයාද තුවාල ලබා වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මියගිය සිසුවිය සිය පෙම්වතා සමග මංගල උත්සවයකට සහභාගී වී නැවත නිවස බලා යමින් සිටීදී අතරමඟදී ඇයගේ සහෝදරයාද යතුරුපැදියට නංවාගෙන ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. යතුරුපැදිකරුට නින්ද යාම අනතුරට මූලික හේතුව වන්නට ඇති බව පොලිසිය සැක කරනවා.